සුබ දවසක්. කලින් වීඩියෝ එකකින් අපි කතා කරා SEO. එහෙමත් නැත්නම් search engine optimization එකක් වෙබ්සයිට් එකකට වැදගත් වෙන්නේ ඇයි කියලා. අද අපි කතා කරමු ඒ සම්බන්ධව වැදගත් කරුණක් වන Google advertisement මගින් කොහොමද ඔයාගේ වෙබ්සයිට් එක ප්‍රොමෝට් කරගන්නේ කියලා. අද වෙද්දී හැම බිස්නස් එකකටම වගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒවා modern, attractive, කොච්චර හොඳ contents දාලා හදලා තිබ්බත් ඒ වෙබ්සයිට් එකට එන traffic එක ගොඩක් අඩුයි. ඒකට හේතුවක් තමයි ඔයාගේ වෙබ්සයිට් එක හරි ඕඩියන්ස් එකට රීච් වෙන්නේ නැති එක. ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ එයාලගේ වෙබ්සයිට් එකක් හදපු පමණින්ම එයාලගේ කස්ටමර් බේස් එක ඉක්මනින්ම අප් වෙනවා කියලා. තමන්ගේම වෙබ්සයිට් එක රීච් කරගන්න පුළුවන් හොඳම ක්‍රමවේදයන් වලින් එකක් තමයි මේ Google advertisement කියලා කියන්නේ. අපි දැන් බලමු Google advertisement එකකින් මොනවද වෙන්නේ කියලා. Google Ads කියන්නේ Google විසින් හඳුන්වා දුන්න ප්‍රබලම advertising platform එකක්. සරලවම කිව්වොත් Google Ads වලින් වෙන්නේ ඔයාගේ බිස්නස් එකට ගැලපෙනම ඔඩියන්ස් එකට ඔයාගේ වෙබ්සයිට් එක සජෙස්ට් කරන දෙන එක. ඒ කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එක Google search results වල ඉහළින්ම පෙන්වන එක. Google advertisement වලින් ඔයාලගේ බිස්නස් එකට අදාළ කරන sales, leads වගේ categories වලට අනුව ඔයාලට ඒ අදාළ විදිහට promotions කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට ඔයාලගේ customers-ලාත් එක්ක directly communicate කරන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ඔයාගේ බිස්නස් එක කොච්චර grow වුණාද ඒ වගේම කොච්චර sales ප්‍රමාණයක් ආවද කියලා analyze කරගන්නත් පුළුවන්. ගොඩ දෙනෙක් මේ Google advertisement වලට සල්ලි වියදම් කරන එක අපතෑමක් කියලා තමයි දකින්නේ. ඒත් ඇත්තටම වෙන්න ඔයාලා ඒ වියදම් කරන හැම රුපියලකටම වගේ ඔයාලට වටිනාකමක් ලැබෙන්නේ. තවත් වීඩියෝ එකකින් අපි බලමු කොහොමද ඔයාගේ වෙබ්සයිට් එක හරියටම ලින්ක් කරලා Google campaign එකක් හදාගන්නේ කියලා. මේ වගේ වැදගත් වීඩියෝස් නරඹන්න ever efficient අපේ YouTube channel එක subscribe කරන්න.